ඇඟලුම් ක්ෂේත්‍රය ඇතුළු කර්මාන්ත සඳහා පුළුල් පහසුකම් සැපීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට රජය කැපවී සිටින බව අමාත්‍ය සුනිල් හඳුන්නෙති මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඇඟලුම් කර්මාන්තය අර්බුදයට ලක් වී ඇතැයි විපක්ෂ මන්ත්‍රීවරුන් නැගූ චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඇත්තටම මේ රජය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දූෂණ වංචා පිළිබඳව විගණනය කිරීම පිළිබඳව ඒගොල්ලන්ගේ නියාමයන් කීපයක් පිළිබඳව කියා තිබෙනවා. මෑතකදී ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන එක ණය ආධාරයක් ලබා දීලා තියෙනවා. දීර්ඝ කාලයකට පස්සේ නැත්තම් ප්‍රථම වතාවට මෙවැනි විශාල මුදලක් රජයට ලබා දීලා තියෙන්නේ දූෂණයෙන් තොරව මේ මුදල් පරිහරණය කරන්න මේ රජය කටයුතු කරන කියන විශ්වාසය. ඒක අපි අගය කරනවා. දැන් ඔබතුමාලා එක පැත්තකින් කියන ආයෝජකයෝ කියනවා. කර්මාන්තශාලා වැහෙනවා. මේ කර්මාන්තශාලා මූණ දෙන අභියෝග ඔබ තමුන්නාසලා හඳුනාගත්තද? දැන් මේ කටුනායක ෆැක්ටරියක් වහලා, ගාමන්ට් ෆැක්ටරියක් වහලා නෙක්ස්ට් කියන බ්‍රෑන්ඩ් ෆැක්ටරියක්. ඒක ෆැක්ටරි තුනක් තියෙනවා. නවගත්තේගම, ආඩිගම, කටුනායක. ඒක කටුනායක වහලා තියෙන්නේ එක කොටසක් මේකේ. මේකේ මැහුම් අංශය වහලා තියෙනවා. හරි. එතකොට අරපුවා නැද්ද වෙන? දැන් මේ අපේ ආණ්ඩුව ඇවිල්ලා ගාමන්ට් ෆැක්ටරි කොච්චර අරනවද? අරලක් තියෙනවා. සාමාන්‍ය සංසිද්ධිය වහෙනවා ඇරෙනවා. හැබැයි ඇරෙන එක කතා කරන්නේ වැහෙන එකක අංශයක් වහපේ කතා කරනවා. අපි හොයලා බැලුවා මේකේ තියෙන ප්‍රශ්නේ ඒගොල්ලෝගේ මැනේජ්මන්ට් එකම කියනවා කටුනායක ලාභදායක තත්ත්වයක් නැහැ කියලා මැහුම් අංශේ. කොටසක් පාඩු වෙච්ච නිසා මිසක සමස්ත ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක වෙහිලා නෙමෙයි මේ. විශේෂයෙන් අපනයන ශේෂ්ත්‍රයේ කර්මාන්තවල ඇඟලුම් කර්මාන්තවල SWAT එක රිටර්න් කරන්න ලොකු සැලැස්මක් හදලා තියෙනවා. අද දින 45ක් ඇතුළත SWAT රිටර්න් කරන්න ක්‍රමය හදලා තියෙනවා. කිසිම කර්මාන්තකින් අපට ආපු පැමිණිල්ලක් නෙමෙයි මේක. මේක හදාන